සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාම YouTube channel එකට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ 2025 අවුරුද්දේ මම Bybit exchange site එකෙන් මේකේ තිබ්බ event කරලා ලංකා රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් හොයලා තියෙනවා. ඉතින් මම මේක හෙව්වේ කොහොමද? ඒ වගේම ඔයාලට ඉදිරියට මේ වගේ මුදලක් හොයන්නේ කොහොමද කියලා A to Z මේ වීඩියෝ එකේදී කතා කරනවා. වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. Bybit එකේ ඔයාලට කරපු event මීට කලින් ඔයාලා event කරා නම් ඒ වගේ සමහර අවස්ථාවලදී reward නොලැබුණ අවස්ථා තියෙන්න ඇති. ඒවට හේතුත් මේ වීඩියෝ කතා කරනවා. reward එකක් ලැබෙන්නේ නැති වෙන්න හේතු සහ අපි හරියටම reward එකක් ලබා ගන්න මොන වගේද event හරියටම කරනවා නම් මොන විදියටද කරන්න ඕනි කියලා වීඩියෝ කතා කරනවා. ඒ වගේම මම Bybit එකෙන් හොයපු proof මේ වගේ event කරපු විදිය, ඒ වගේම reward ආපු විදිය සහ මේ වෙලාවේ ongoing event එකක් තියෙනවා. ඒක හරියටම කරලා ඔයාලා USDT 200ක් 300ට වැඩි profit එකක් ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකේදී කතා කරනවා. මුලින්ම ඔයාලට කියන්නම් මේ වෙනකොට මම earn කරපු මුදල Bybit account එකට මම log වෙලා ඉන්නේ. මෙතන more කියන එකට යනවා. more කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති 2025 recap කියලා මෙන්න විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ 2025 වැඩ කරපුවා රිවෝඩ් එකක් ගත්තා නම් ඒ රිවෝඩ් ගත්තේ වගේ විස්තර ඒ සියල්ල මෙතන බලා ගන්න පුළුවන්. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මම ඔයාලට පෙන්නන්නම් my recap වලට ගිහිල්ලා මම මේකේ token flash event වලින් earn කරපු මුදල හරියටම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මම 2025 අවුරුද්දේ මේකේ Bybit exchange site එකේ ආපු event වලින් token flash උදාහරණයක් වශයෙන් SOMI AVNT camp කියන event වලින් සහ තවත් event මේකට එකතු වෙන්න ඕනේ USDT 3551ක් හොයලා දෙනවා. මේක රුපියල් 300න් අපි USDT එකක් බැලුවොත් ලංකා රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් මේ වෙනකොට token flash වලින් මම මගේ මේ Bybit account එකට ලබාගෙන තිනවා. මෙන්න මේ වගේ USDT ප්‍රමාණයක්. හරිද? ඉතින් මෙතන ඇත්ත data තියෙන්නේ. ඔයාලටත් බලා ගන්න පුළුවන් ඔයා Bybit use කරා නම් ඔයා කීයක් හොයලා තියෙනවද සහ ඔයාට 2025 වාගේ විස්තර ටිකක් මෙතනින් ඒ අවුරුද්දට අදාළව ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක මම පෙන්නුවේ ඔයාලට මම හොයපු ගාන ඔයාට එතකොට idea එකක් ගන්න පුළුවන් මේ වගේ මුදලක් හොයලා කියලා. දැන් මම මෙතන reward hub එකට ගිහිල්ලා reward වලට ගිහිල්ලා පෙන්නන්නම් මට ආපු reward. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. token flash event වලින් ඒ වගේම තමයි මේකේ පොඩි event තියෙනවා. ඒ වගේ ආපුවා. මෙන්න මේ CC කියන එකෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම eat එකෙන් light key කියන එකෙන් ඒ වගේම recall එකෙන් මේ විදිහට පහළට ගියාට පස්සේ මට ඕන තරම් ඔයාලට පෙන්වන්න පුළුවන් මට ආපු reward. ඉතින් මෙන්න මේ විදිහට මේ වගේ සම්පූර්ණ එකතුව USDT 3500 ගාණක් වගේ පෙන්වනවා. ඊට වැඩි වෙන්නත් ඕනේ. මොකද මෙතන හැම event එකක්ම පෙන්වන්නේ නැහැ මම හිතන විදිහට. ZBT එකෙන් ඇවිල්ලා තියෙනවා SOMI ඒ වගේම XN FF මෙතන 2Z එකෙන් XPL මේ විදිහට ඕන තරම් අපිට මාසෙට event දෙක තුනක් එනවා. මේවා කරත් USDT 200කට 300කට වැඩි profit එකක් ගන්න පුළුවන්. ඉතින් Bybit එකේ තියෙන ප්‍රශ්නේ තමයි සමහර event වලින් අපිට සමහර අවස්ථාවලදී reward නොලැබෙන අවස්ථා තියෙන. ඒක නිසා අපිට reward එකක් ගන්න පුළුවන්මයි කියලා තහවුරු කරන්න බෑ. ඒක නිසා ඔයාලා දැනගන්න ඕනි මම කියලා දෙන්නම් reward එන්නේ නැති වෙන්න හේතු එන්නේ ඒ වගේ වැලකිලා ඔයා හරියට event එකක් කරන්න. එතකොට ඔයාලට reward එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට Bybit account එකක් නැත්නම් මම පහල description එකේ දාලා තියෙන link එකක් මම A to Z ඔයාලට Bybit account එකක් create කරලා ලංකාවේ සිංහල ID එකෙන් උනත් verify කරන විදිය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක පහල description එකේ දාලා තියෙනවා. දැම්ම කියලා ඒක බලලා account නැති අයට Bybit account එක create කරන්න පුළුවන්. ඉතින් මේ හොයන සල්ලි වාට Bybit එකෙන්ම ඔයාගේ ලංකාවේ තියෙන ඕනෑම bank details add කරලා Bybit P2P එකෙන් sell කරලා ලංකාවේ තියෙන බැංකුවකට සල්ලි ගන්න පුළුවන්. ඒක දන්නේ නැත්නම් YouTube එකේ videos තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ event වලින් එන token ඔයාලට USDT වලට convert කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒවා sell කරන්න පුළුවන්. Bybit P2P එක ලංකාවට support අපිට direct sell කරලා මුදල් ගන්න පුළුවන්. හරි, දැන් ඔයාලට මම කියලා දෙන්නම් Bybit එකේ event එකක් හරියටම කරන්නේ කොහොමද, මේ මම කරා වගේ reward එකක් ගන්න කොහොමද කියලා. ඔයාලා මුලින්ම Bybit account එකක් නැති කෙනෙක් ඉන්නවනේ account එක verify කරන්න. account එකක් තියෙන කෙනෙක්ට උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. new user account මේකට අවශ්‍ය නැහැ. ඔයා ගාව තියෙන account එකක් උනත් අතහැරලා දාලා තියෙනවා නම් ඒත් ප්‍රශ්න නැහැ. access දීලා log වෙන්න. ඊට පස්සේ මෙතන token flash වලට යන්න. token flash වලට ගියාට පස්සේ මෙතන event තියෙනවා. මම එක event එකක් කරන විදිහ ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් profit එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන event එකක්. මට හිතන දේ තමයි මම වීඩියෝ එකේදී ඔයාලත් එක්ක බෙදාගන්නේ මම කරපු විදිය. හරි, මෙතන night කියලා event එකක් තියෙනවා. මේකේ compete now යන්න. මේක තව දවස් 4කින් ඉවරයි. වීඩියෝ එක රෙකෝඩ් කරන දවස් ඉඳන්
ගත්තොත් වාලා මේකට රෙජිස්ට වෙන්න බැරිනම් වාලා එකකවුන්ට එකෙන් ඉවෙන්ට් කරන්න යන්න මොකද රිවෝට් නොලැබෙන්න පුළුවන්. හරි දැන් අපි බලමු මෙතන මම රෙජිස්ටලා තියන්නේ මේක අපිට ඉවෙන්ට් දෙකක් බලාගන්න පුළුවන් නිවියස් ඉවෙන්ට් එකක් සහ ට්‍රේඩින් වොලියම් හදන ඉවෙන්ට් එකක් තියෙනවා. එතකොට නිවියස් ඉවෙන්ට් එකක් ගත්තොත් මුලින්ම කරන යූසර්ස්ලා 32000කට මෙතනදී නයිට් කියන ටෝකන් 2500ක් ලබා දෙනවා. එතකොට ඒකෙදි කරන්න තියන්නේ ඔයාලා අලුතෙන් account එකක් හදලා KYC verification එක කරලා USDT 100ක් Bybit exchange site එකට ඔයාලට වෙන exchange site එකකින් හරි wallet එකකින් හරි USDT 100ක් ඩිපෝසිට් කරන්න. ඒක එකපාර අවශ්‍ය නැහැ. කොටස් දෙකකට හරි තුනකට හරි ඩිපෝසිට් වොලියම් එක 100ක් වෙන විදිහට ඩිපෝසිට් කරගන්න. ඊට පස්සේ night USDT currency pair එක trading volume එක 100ක් හැදුවොත් USDT 100ක trading volume එකක් හැදුවොත් ඔයාලට night කියන token වලින් 2500ක් ගන්න පුළුවන්. මුලින්ම කරන users ලා 32000ට රිවෝඩ් ලබා දෙනවා. ඉතින් මේකේ තාම new user chance තියෙන්න පුළුවන්. මොකද total event එකට participate වෙලා තියෙන්නේ users ලා 41000යි. එතකොට මෙතනින් all user අයත් එක්ක තමයි මෙතන 41000 count ලා තියෙන. new user මෙතනින් අනිවාර්යයෙන්ම 5000ක් 10000කටත් අඩු ප්‍රමාණයක් තමයි අනිවාර්යයෙන්ම ඇත්තේ. ඒක නිසා ඔන්න දැන් මේ වීඩියෝ එක බලලා මේ event එක ongoing තියෙනවා නම් හොඳ අවස්ථාවක් new user අයට අලුතෙන් account එකක් create කරලා මේ event එක කරලා night token වලට මෙතන ගන්න පුළුවන් 2500ක්. හරි ඉතින් ඒක නිවියෝ සයිට කරන්න පුළුවන්. ඕල්ලියෝ සයිට කරන්න තියෙන මෙන්න මේ ඉවෙන්ට් එක. ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉවෙන්ට් එකට රෙජිස්ටර් වෙලා ඕල්ලියෝ සයිට නිවියෝ සයිටත් පුළුවන්. මෙතන ඉවෙන්ට් එකට රෙජිස්ටර් වුණාට පස්සේ night USDT currency pair එකේ USDT 500කට වැඩියෙන් ඕනම ප්‍රමාණයක් ඔයාලට trading volume එක හදන්න තියෙනවා. ඉතින් මෙතන ඔයාලට කැමති volume එකක් හදන්න පුළුවන්. ඔයා හදන volume එකට ඔයාලට මෙතන night token වලින් reward එකක් ලැබෙනවා. ඉතින් මේක හදන ට්‍රේඩින් වොලියම් එකට තමයි ලැබෙන්නේ. මම ඔයාලට අර කලින් පෙන්නුවේ USDT 3000 ගාණක් හෙව්වා කියලා. අන්න ඒක මෙන්න මේ ඉවෙන්ට් වලින් තමයි ඒ හෙව්වේ. එතකොට මම ට්‍රේඩින් වොලියම් හදලා තමයි මම එතනදී USDT ප්‍රමාණයක් earn කරේ. එතකොට මේක ට්‍රේඩින් වොලියම් හදනකොට අපිට fee එකක් යනවා. ඉතින් මේ fee එක අවම කරගන්න විදියත් ඔයාලට වීඩියෝදී කියලා දෙන්නම්. එතකොට මෙතන ඔයාලට reward calculate කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ට්‍රේඩින් වොලියම් එක ලක්ෂයක් වගේ හැදුවොත් මේ වෙලාවේ ඔයාට රිවෝඩ් එක නයිට් කියන ටෝකන් 4700ක් ගන්න පුළුවන්. ඉතින් මේක ඉවෙන්ට් එක ඉවර වෙන්න කිට්ටු වෙන්න ඔයාට ලැබෙන රිවෝඩ් එක අඩු වෙනවා. මොකද ටෝටල් ඉවෙන්ට් එකට පාර්ටිසිපේට් වුණ අය ට්‍රේඩින් වොලියම් හදන ප්‍රමාණය වැඩි වෙන්න ඔයාට ලැබෙන රිවෝඩ් එකත් අඩුයි. ඉතින් අවසානයේදී ඔයාට ඉවෙන්ට් එක ඉවර වෙන වෙලාවෙදී මෙතන රිවෝඩ් එකක් පෙන්නාවි. ඒ රිවෝඩ් එක ඔයාට ඉවෙන්ට් එක ඉවර වුණාට පස්සේ ලැබෙනවා. ඉතින් මේක ලබා ගන්න ඔයාට යම්කිසි මුදලක් වැය කරන්න වෙනවා ට්‍රේඩින් ෆී එක සඳහා. හරි දැන් අපි බලමු ට්‍රේඩින් ෆී එක අඩු කරගන්නේ කොහොමද කියලා සහ ට්‍රේඩින් වොලියම් එකක් හරියට හදන්නේ කොහොමද කියලා. හරි අපිට ට්‍රේඩින් Bybit එකේ ට්‍රේඩින් ෆී අඩු කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මම එකින් එක කියන්නම්. ඔයා මෙතන ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙතනට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයා non VIP ඉන්නේ මුලින්ම account එක හදපු කෙනෙක් නම් මෙතනට ගියාට පස්සේ අපිට ෆී එක බලා ගන්න පුළුවන් අපේ ට්‍රේඩ් කරනකොට යන ෆී එක. සාමාන්‍යයෙන් අපි VIP නැති කෙනෙක් නම් account එක හදපු ගමන්ම ඔයාලා ට්‍රේඩින් වොලියම් එක සාමාන්‍යයෙන් මම ලක්ෂයකට තමයි උදාහරණයක් විදියට ගන්නෙ. ඔයා ට්‍රේඩින් වොලියම් එක ලක්ෂයක් හදනවා නම් ඔයාට USDT 100ක් අනිවාර්යෙන්ම යනවා. USDT 100කට වැඩි ප්‍රමාණයක් යනවා. ඔයා ට්‍රේඩින් වොලියම් එක ලක්ෂයක් හැදුවොත් ඕනම කරන්සි පෙයා එක ඔයාට ඒ ප්‍රමාණය යනවා. එතකොට දැන් ඔයා හිතන්න අර ඉවෙන්ට් එකට ට්‍රේඩින් වොලියම් එක ලක්ෂයක් හැදුවොත් ඔයාට USDT 100ක් යනවා. ඒක අඩු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාලා මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මෙතන MNT discount fee enable කරන්න. එතකොට ඔයාට කරන්න තියෙන්නේ MNT පොඩි ප්‍රමාණයක් buy කරගන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාට ඩොලර් 50ක් විතර MNT buy කරන්න. එතකොට ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාගේ ට්‍රේඩින් ෆී එක යන්නේ MNT වලින්. එතකොට අපිට 125ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට ඔයා ට්‍රේඩින් වොලියම් එක ලක්ෂයක් හදනවා නම් ඔයාට USDT 75යි යන්නේ. 125ක් කොන්න ට්‍රේඩින් ෆී එක අපි අඩු කරගෙන තියෙන්නේ MNT මෙතන ෆී ඩිස්කවුන්ට් එක enable කරගෙන. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රේඩින් වොලියම් එක හදද්දී මෙතනින් මේක enable කරලා MNT buy කරලා ට්‍රේඩින් වොලියම් හදාගෙන යන්න. එතකොට ට්‍රේඩින් ෆී එක කැපෙන්නේ MNT වලින්. ඒක නිසා හැම වෙලාවෙම MNT ප්‍රමාණයක් බැලන්ස් එකේ තියෙන්න ඕනේ. MNT බැලන්ස් එකේ 0 වුණොත් එතනින් එහාට USDT වලින් කැපෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මෙතන මෙන්න මේ ෆී එක යනවා. එතකොට MNT නැති අවස්ථාවවලදී ලක්ෂයක් හදන්න ට්‍රේඩින් වොලියම් එකක් හැදුවොත් ලක්ෂයක් USDT 100ක් යනවා. MNT තිබිලා මේක enable කරලා ට්‍රේඩින් වොලියම් හැදුවොත් ඔයාට USDT 75යි යන්නේ ලක්ෂයක් හදන්න. ඔන්න ඕක එක ට්‍රික් එකක්. තව ඔයාලට පුළුවන් VIP user කෙනෙක් නම්. එතකොට Bybit එකේ විශේෂත්වය තමයි ඔයාලා
USDT ලක්ෂයක් ට්‍රේඩින් වොලියමක් හැදුවොත් VIP ට්‍රයල් එකක් හම්බ වෙනවා දවස් 20ක් යනකම්. එතකොට ඔයාගේ ට්‍රේඩින් ෆී එක තවත් අඩු වෙනවා. මෙන්න මෙතනින් ගියාට පස්සේ VIP 1 වාට ලැබුණොත් ඔයාට 27ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලා ට්‍රේඩින් වොලියම් එක ලක්ෂයක් හැදුවොත් ඔයාට ට්‍රයල් එකක් ලැබෙයි VIP ට්‍රයල් එකක්. එතකොට 125ක් MNT වලනුත් අපිට ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. මෙතන VIP යූසර් කෙනෙක් නම් VIP 1 වලට තවත් 127ක් ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. එතකොට ඔයාලට VIP 1 ගත්තොත් කොහොම හරි කරලා ලක්ෂයක් ට්‍රේඩින් වොලියම් එක හදලා ඔයාලට ෆී එක යන්නේ ලක්ෂයක් හදන්න USD 51ක වගේ පොඩි ප්‍රමාණයක්. එතකොට ලක්ෂයක් ට්‍රේඩින් වොලියම් එක හදන්න කලින් අපිට USD 100ක් ගිය එක ඔන්න VIP 1 වෙලා MNT ඩිස්කවුන්ට් උත් එනබල් කරොත් USD 51කින් USD ලක්ෂයක ට්‍රේඩින් වොලියම් එකක් හදන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ට්‍රික් ටිකෙන් ඔයාලා ෆලෝ කරත් ඔයාගේ ෆී එක ඉතාමත් අඩු කරගන්න පුළුවන් ඔන්න ඔය තත්ත්වෙට. ඊට පස්සේ VIP 2 වලට ගියොත් තවත් ඔයාට ලැබෙනවා මෙතන තවත් 125ක් ඩිස්කවුන්ට් ලැබෙනවා. ඊට පස්සේ 130ක් ඩිස්කවුන්ට් ලැබෙනවා. අපිට VIP පහසුවෙන්ම 1 එක ගන්න පුළුවන් ලක්ෂයක ට්‍රේඩින් වොලියම් එක හැදුවොත්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම settings වලට ගිහිල්ලා මෙතන MNT ඩිස්කවුන්ට් කියන එක enable කරලා ඔයාලා ට්‍රේඩින් වොලියම් එක හදන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆී එක අඩු වෙනවා. මෙතනින් දැන් මම මේ විදිහට තමයි වොලියම් එක හදන්නේ. ඒ ටික enable කරලා ඔයාලා මුලින්ම යන්න මාකට් එකට ගිහලා USDT ඩිපොසිට් කරගන්න. ඊට පස්සේ MNT කියලා සර්ච් කරන්න. MNT ඔයාලට බයි කරන්න වෙනවා. මම ඩොලර්ස් 50ක විතර MNT මෙන්න මේ විදිහට බයි කරනවා. බයි කරාට පස්සේ ඔයාගේ මෙතන ට්‍රේඩින් වොලියම් එකට දාගන්න ෆන්ඩින් එකේ USDT තියෙනවා නම් ඊට පස්සේ MNT බයි කරාට පස්සේ MNT තියෙන්න ඕනේ. MNT නැත්නම් USDT වලින් කැපෙන්නේ. එතකොට යන ෆී එක වැඩි. MNT තියෙනවා නම් යන ෆී එක අඩුයි. MNT වලින් තමයි ෆී එක කැපෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපි ට්‍රේඩ් කරන කරන්සි පෙයර් එක සිලෙක්ට් කරන්න night USDT. ඔයාලා ලිමිට් එකේ ට්‍රේඩ් කරන්න හැම වෙලාවෙම try කරන්න. මොකද මෙතන මාකට් දාලා ට්‍රේඩ් කරත් ඔයාලට යන ෆී එක තවත් වැඩි. ඔයාලා පුළුවන් නම් ලිමිට් එකේ මෙතන ලිමිට් කියන එක දාලා ට්‍රේඩ් කරොත් යන ෆී එක තවත් අඩු කරගන්න පුළුවන්. හරි දැන් මම මෙතනින් මගේ USDT 144.35ක් තියෙනවා. මෙන්න මේකෙන් මම USDT මෙතනින් බයි කරනවා. ඉතින් මේක ෆිල් වෙනකන් ඉන්න ඕනේ. මොකද ලිමිට් ඕඩර් එකක් දැම්මේ අපි දාපු ප්‍රයිස් එකට එනකන් ඉන්න ඕනේ. හරි ඔන්න බයි වුණා. මම බයි කරපු එක නැවත සෙල් කරනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට පුළුවන් තරම් ට්‍රේඩින් වොලියම් එක හදාගෙන යන්න තියෙන්නේ. මෙතනදී ඔයාලට USDT වලින් අඩුවීමක් වෙන්නේ නැහැ. ලොස් එකක් ගියොත් විතරයි ඒක අඩු වෙන්නේ. ඔයාලට සම්පූර්ණයෙන්ම ෆී එක යන්නේ MNT වලින්. ඉතින් මේ විදිහට ට්‍රේඩින් වොලියම් එක හදාගෙන යද්දී ඔයාගේ MNT අඩු වෙනවා බලන්න. අඩු වුණාට පස්සේ ආයෙ MNT buy කරලා ආයෙ ට්‍රේඩින් වොලියම් එක හදන්න පටන් ගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් තරම් ට්‍රේඩින් වොලියම් එකක් හදන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂයක් වගේ හදන්නවා නම් VIPත් ඔයාලා ලබාගෙන ලක්ෂයක් වගේ හැදුවොත් USDT 51කින් වගේ ඔයාලට ලක්ෂයක ට්‍රේඩින් වොලියම් එකක් හදන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් තරම් මේකේ ට්‍රේඩින් වොලියම් එක හදන්න පුළුවන්. එතකොට සමහර ඉවෙන්ට් තියෙනවා ඇත්තටම ලොකු රිවෝඩ් එකක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ නයිට් ඉවෙන්ට් එකේ රිවෝඩ් එකක් ලැබෙයි කියලා හිතන්න පුළුවන් ඉවෙන්ට් එකක්. මොකද මේකේ පූල් එක ගොඩක් වැඩි පූල් එකක් තමයි තියෙන්නේ. දැන් අපි මෙතන ඉවෙන්ට් එකට ගියාට පස්සේ මෙතන නයිට් ඉවෙන්ට් එක ඇතුළට ගියාට පස්සේ අපි පොඩි ප්‍රමාණයක් ට්‍රේඩින් වොලියම් එක හැදුවා. දැන් ඒක තාම මෙතන කවුන්ට් වෙලා නැහැ. අපි හදපු ට්‍රේඩින් වොලියම් එක මෙතන තව ටිකකින් කවුන්ට් වෙවි. ගොඩක් දැනට තියෙන ගැටලුව තමයි මේ සමහර ඉවෙන්ට් වලින් ඔයා කොච්චර හරියට වැඩ කරත් රිවෝඩ් එන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒකට ඔයාට විසඳුම් කීපයක් තියෙනවා. ඔයාලා පුළුවන් නම් අලුතෙන් account එකක් හදපු ගමන් මේ ඉවෙන්ට් කරන්න යන්න එපා. මොකද new user යට ගොඩාක් chance අඩුයි මේ වගේ රිවෝඩ් ලැබෙන්න. එතකොට ඔයාලට කරන්න තියෙන all user account එකක් තියෙනවා නම් ඉස්සල්ලාම මෙන්න මේ විදිහට ඉවෙන්ට් ගොඩක් තියෙනවා. මේ වගේ ළඟදී ඉවරන ඉවෙන්ට් තියෙනවනේ. දවසකින් වගේ ඉවරන ඉවෙන්ට් තියෙනවා. ඒ වගේට ගිහිල්ලා ඔයාලා ඒ වගේ ට්‍රේඩින් වොලියම් හදන ටාස්ක් තියෙනවා. මේකේ අවම අපිට USD 500ක ට්‍රේඩින් වොලියම් එකක් හදන්න ඕනේ. ඔයාලා බලන්න ඉවෙන්ට් දෙක තුනක් කරලා බලන්න USD 500ක ට්‍රේඩින් වොලියම් එකක් හදන්න වාට සත ගාණක් යන්නේ. හදලා ඒ වගේ රිවෝඩ් එනවද කියලා බලන්න. ඉස්සල්ලාම ලොකු ඉවෙන්ට් එකක් කරන්න කලින් ඉස්සල්ලාම කරන්න ඕනේ වැඩේ තමයි ළඟදී ඉවරන ඉවෙන්ට් වලින් දෙක තුනකට රෙජිස්ටර්ලා අවම ට්‍රේඩින් වොලියම් ප්‍රමාණය හදන්න. එතකොට ඒ වගේ ඉවෙන්ට් එක ඉවරනාට පස්සේ පහුවදා දවසේ රිවෝඩ් එනවා. ඔයා ට්‍රේඩින් වොලියම් එක 500ක් හැදුවත් සත ගාණක් කොයින් ලැබෙන්න තිබ්බත් මෙතනින් ඒක ලැබෙනවා. ඔයාගේ account එක කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඒ විදිහට අනිවාර්යයෙන්ම කරපු ඉවෙන්ට් වල රිවෝඩ් එන්න ඕනේ. එතකොට ඉවෙන්ට් තුනක්වත් කරලා try කරලා බලන්න ඕනේ. ඔයාගේ account එක ප්‍රශ්නයක් නැද්ද කියලා. ඒ විදිහට තුනක්වත් තවම කරලා ඒ වගේ රිවෝඩ් ආවට පස්සේ ඔයාට ලොකු ඉවෙන්ට් එකකට ලොකු ට්‍රේඩින් වොලියම් එකක් හදන්න යන්න පුළුවන්. ඔයා කරන ඉවෙන්ට් වලින්
රිවෝඩ් එන්න නැත්තම් මේ විදිහට ලොකු ප්‍රමාණයක් වැය කරලා වොලියම් හදන්න යන්න එපා. මොකද එතකොට වාගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒක නිසා රිස්ක් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉවෙන්ට් එකක් කරන්න කලින් ළඟදී ඉවර වෙන ඉවෙන්ට් දෙක තුනක් කරලා ඔයාගේ account එක ප්‍රශ්නයක් නැහැ කියලා ඔයා කන්ෆර්ම් කරන්න ඕනේ. එතකොට ඔයාට account එක ෂුවර් මට්ටමට ආවට පස්සේ මේ විදිහට ට්‍රේඩින් වොලියම් එක ඔන්න ලක්ෂයක් දෙකක් තුනක් හතරක් වගේ ඔයාට පුළුවන් ගාණක් ඔයා ගාව තියෙන USD ප්‍රමාණයත් එක්ක ඔයාට හැකි ප්‍රමාණයක් ට්‍රේඩින් වොලියම් හදන්න ඕනේ. ඉතින් මාත් ඒ වගේ තමයි කරන්නේ. මම ඉවෙන්ට් එකක් කරන්න කලින් ඉස්සලාම ළඟදී ඉවරන ඉවෙන්ට් දෙක තුනක් කරලා ටෙස්ට් කරලා බලනවා රිවෝඩ් එනවද නැද්ද කියලා. රිවෝඩ් එනවා නම් ඔන්න ඉවෙන්ට් වලින් කිසිම ගැටලුවක් නැහැ. මම ලොකු ට්‍රේඩින් වොලියම් එකක් හදනවා. ඉවෙන්ට් සමහර account තියෙනවා ඉවෙන්ට් කරාට රිවෝඩ් එන්නේ නැහැ. එතකොට ඒ වගේ කරන්නේ ඒ වගේ account අතහරින්න එපා. මොකද ඒවා මාසයක් දෙකක් ගියාට පස්සේ හරියනවා. සමහර account තියෙනවා ඔයාට මේ ඉවෙන්ට් වලට රෙජිස්ටර් වෙන්න බෑ. unfortunately කියලා කහ පාටින් notification එකක් එනවා. ඒ account කිසිම ගැටලුවක් නැහැ. ඒවා හරියනවා. අතහරින්න එපා. මාසයක් සති 3ක් 4ක් වගේ ගියාට පස්සේ ඒ account නිකම්ම හරියනවා. ඊට පස්සේ ඔයාට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය event වලට register වෙන්න බෑ කියලා ඒවා අතහැරලා දාලා අලුතෙන් account හදන්න යනවා. එහෙම කරන්න එපා. තියෙන account හදා ගන්න පුළුවන්. ඒවා ඔටෝම ඔයාලා ඒ account වලින් trade එහෙම දාලා normally transaction කරලා ඒවා දිගටම පාවිච්චි කරන්න. එතකොට ඒවා නිකම්ම ඒවට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙනවා. මොකද මම ඒ වගේ account ඕන තරම් හදාගෙන තිනවා. event වලට register වෙන්න බැරි reward ආපු නැති account කාලයත් එක්ක හරියනවා. ඒක මතක තියාගන්න. තව මෙයාලගේ ගැටලුවක් තමයි ඔයාලා ට්‍රේඩින් වොලියම් හදලා ඔයාගේ account එකේ කිසිම ගැටලුවක් නැති අවස්ථාවලත් reward එන්නේ නැති අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි ඔයා ගාව හිතන්න ඔයා ගාව තියෙන්නේ USD 500යි. ඔයා මේ USD 500ෙන් හැම වෙලාවම USD 500ක coin buy කරලා ආයෙ sell කරනවා. ආයෙ coin ඒ 500ම buy කරලා ආයෙ sell කරනවා. ඒ විදිහට එක දිගටම ඔයා එකම capital එකකින් ට්‍රේඩින් වොලියම් හදාන්න ගියොත් ඔයාට reward එන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔයා ඒකට පොඩි ට්‍රික් එකක් තියෙනවා use කරන්න. ඔයා මේ විදිහට ඔයාගේ capital එකේ තියෙන ප්‍රමාණය හැම වෙලාවෙම randomly මේ විදිහට එකපාරක ඔන්න 180ක buy කරනවා. හරිද? ඊට පස්සේ අපි ඒක sell කරනවා. ඊට පස්සේ buy කරද්දි 160ක buy කරන්නේ. ඉස්සල ගාන නෙමෙයි buy කරන්නේ 160ක විතර buy කරනවා. ඊට පස්සේ sell කරනවා. හරිද? ඊට පස්සේ buy කරද්දි අර කලින් ගානම නෙමෙයි randomly 185ක් වගේ buy කරනවා. ඊට පස්සේ ඒක sell කරනවා. ඒ විදිහට randomly ප්‍රමාණයක් buy කරන්න. USD 500ක් තියෙනවා නම් 500ම එකපාර buy කළා ඒකම එක දිගටම 500ම වොලියම් එක හදන්න යන්න බෑ. randomly 180ක buy කරන්න. sell කරද්දි 100ම sell කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආයෙ 190ක buy කරන්න. ඊට පස්සේ ඒක sell කරන්න 100 දාලා ඒ විදිහට randomly එක එක ගණන් එන විදිහට ඔයා buy කරලා sell කරන්න. එකම ප්‍රමාණයෙන් USD 500ක් balance එකේ තියෙනවා 500ම buy කරනවා sell කරනවා 500ම buy කරනවා sell කරනවා. එහෙම කරොත් ඔයාට reward එන්නේ නැහැ. මේක යාළගේ rules වල සඳහන් කරලා තියෙනවා. එකම ඩිවයිස් එකකින් account දෙක තුන පාවිච්චි කරනවා නම් reward දෙන්නේ නැහැ. එහෙම පාවිච්චි කරන්න එපා. ඊට අමතරව තවත් ඔයාට additional විස්තර ගන්න අවශ්‍ය නම් team and condition කියලා බලන්න. මේක ලොකු විස්තරයක් තියෙනවා. ඒවට අනුකූලව වැඩ කරන්න එකම IP එකකින් account දෙක තුන use කරන්න යන්න එපා. එකම address එකට Bybit ඔයා ගාව 4-5ක් තියෙනවා නම් ඒ 4-5ෙම එකම address එකට withdraw කරන්න එපා. එතකොට multi account direct වෙන්න පුළුවන්. එතකොට ඔයාලට reward ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ගොඩක්ම හේතු reward එන්නේ නැති වෙන්න. දැන් මම trading volume එක හැදුවා 1154ක්. ඒකට night කියන token මෙතන 54ක් ලැබෙනවා. ඉතින් ලක්ෂයක් විතර හැදුවොත් මෙතන ඔයාලට ඕනම් බලන්න පුළුවන්. ඔයා ලක්ෂයක් හැදුවොත් ඔයාලට ලැබෙන reward එක දැනට coin 4700යි. මේක event එකට participate වුණු usersලා trade කරන්න ඔයාලට ලැබෙන reward එක අඩුයි. හරිම reward එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ event එක ඉවර වෙන දවසේ. එතකොට ඔයා හිතන්න VIP user trading volume එක ලක්ෂයක් හදලා VIP තරගෙන MNT discount එකත් enable කරලා හැදුවොත් ඔයාලට ලක්ෂයක් හදන්න fee එක යන්නේ $51යි loss ගියේ නැතු වුණොත්. loss ගියොත් ඔයාලට ඊට වැඩිය ගාණක් වැය වෙනවා. එතකොට අවසානයේදී ලක්ෂයට reward එක දැනට ලක්ෂයට reward එක බලා ගන්න පුළුවන් 4700යි. අපි බලමු 4700යි කියන්නේ කීයද කියලා. මෙතන coin 4700ක් ඇතුළත් කරොත් 288ක් වගේ ලැබෙනවා. ඉතින් ඔයාට දැනට මේ ගාන එක බැලුවොත් අපිට ලොකු ප්‍රොෆිට් එකක් සෙට් වෙනවා. මොකද ලක්ෂයක් හදන්න මම අර කියපු ස්ටෙප් ටික අනුගමනය කරොත් $51ක් 55න් වගේ ගන්න පුළුවන්. එතකොට ඔයාට ලක්ෂයට reward එක 288ක් ලැබෙනවා. ඉතින් අවසානයේදී අපිට event එක ඉවර වෙන දවසේ මෙතන $90ක coin ආවත් ඒත් ප්‍රොෆිට් ඔයාට coin 1465ක් ලැබෙනවා. $90ක විතර ආවොත් ඔයාට ලක්ෂයකට trading volume එක ලක්ෂයක් හදුවොත් අර මම කියපු ස්ටෙප් ටික අනුගමනය කළා
ඩොලර්ස් 40ක විතර ප්‍රොෆිට් එකක් තුනතුරු ලක්ෂ 10ක් විතර හැදුවා. ඒක 400ක් විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඒ විදිහට කලින් VIP පාවිච්චි කරද්දී ට්‍රේඩින් වොලියම් එක මිලියන 5කට වැඩිය හැදුවා. මගේ ෆී එක විතරක් මෙතන ඉතුරු වෙලා තියෙනවා ඩොලර් 2064ක ෆී එකක් ඉතුරු කරගෙන තියෙනවා මං ඔයාලට කියපු ස්ටෙප් ටික ෆලෝ කළා. හරිද? එතකොට මං සාමාන්‍යයෙන් ලක්ෂ 6ත් 1 මිලියන් අතර ප්‍රමාණයක් මේ වගේ හොඳ ඉවෙන්ට් එකකට හදනවා. ඉතින් ඔයාලා බලන්න සාමාන්‍යයෙන් සමහර ඉවෙන්ට් තියෙනවා හදන ට්‍රේඩින් වොලියම් එකට යන ගානවත් ලැබෙන්නේ නැති ඉවෙන්ට් තියෙනවා. සමහර ඉවෙන්ට් තියෙනවා අපි හදන ට්‍රේඩින් වොලියම් එකට වැඩිය හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඉවෙන්ට් තියෙනවා. ඉතින් මේ නයිට් ඉවෙන්ට් එකත් සාමාන්‍ය ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේවි. ඔයාලා හරියට වැඩේ කරොත් ඒ වගේ අලුතෙන් එන ඉවෙන්ට් තියෙනවා. ඔයාලා බලන්න. සාමාන්‍යයෙන් හොඳ ඉවෙන්ට් එකක් ලක්ෂණ තමයි ඔයාලට බලාගන්න පුළුවන් ට්‍රේඩින් වොලියම් හදන යූසර්ස්ලාට දෙන රිවෝඩ් එක. දැන් මේකේ මිලියන 120ක් වගේ ලබා දෙනවනේ. එතකොට එක්කෙනෙක්ට ලිමිට් එකක් තියෙනවා. දැන් ඔයාලා කොච්චර ට්‍රේඩින් වොලියම් එක හැදුවත් මේකේ කොයින් එක්කෙනෙක්ට ලක්ෂ 2යි ගන්න පුළුවන්. ලක්ෂ 2ක් කියන්නේ USD 10000ක් විතර. ඉතින් මේ ටෝටල් ට්‍රේඩින් වොලියම් හදන යූසර්ස්ලා ලබා දෙන amount එක එක්කෙනෙක්ට දෙන ගාණෙන් බෙදුවට පස්සේ 2000ක් වගේ එනවනම් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ගාණ මෙතන එක්කෙනෙක්ට ලබා දෙන ගාණ බෙදුවට පස්සේ 100ක් 80ක් වගේ එනවනම් ඒ ඉවෙන්ට් වැඩක් නැහැ. ප්‍රොෆිට් එකක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 700ක් 800ක්වත් දෙන ඉවෙන්ට් එක තමයි හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් මේකේ ගත්තොත් එහෙම ඉවෙන්ට් එකක් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තීරණය කරන්න මේක කරනවද නැද්ද කියලා. මම ඔයාලට කිව්වේ මම මෙතෙක් කරපු ඉවෙන්ට් වල මම කරපු විදිය. ඉතින් ඔයාලා තීරණය කරන්න මේක කරනවද නැද්ද කියලා. ඉතින් මේ ඉවෙන්ට් එකේ ට්‍රේඩින් වොලියම් එක ඔයාලට මෙන්න මේ ටයිම් එක කවුන්ට්ඩවුන් එන්න කලින් හදන්න පුළුවන්. තව දවස් 4යි පැය 23ක් තියෙනවා. ඊට පස්සේ ඉවෙන්ට් එක එන්ඩ් වෙනවා. මේක රිවෝඩ් දෙන දවස ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඉවෙන්ට් එක එන්ඩ් වෙන්නේ 12:23 ඔයාලට 12:24 රිවෝඩ් ලබා දෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන්. රිවෝඩ් ඩිස්ට්‍රිබියුට් කරනවා 12:24 වගේ ෆන්ඩින් account එකට එන්නේ. මෙතනින් රිවෝඩ් ටැබ් එකට වවුචර් එකක් විදියට එවි. ඒක ක්ලේම් කරන්න. එතකොට ඔයාගේ ෆන්ඩින් account එකට ඒක එනවා. ඊට පස්සේ ඔයාට ඒක සෙල් කරලා සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි Bybit ඉවෙන්ට් කරන්නේ. මම මීට කලිනුත් Bybit එකේ රිවෝඩ් එන්නේ නැති වෙන්න හේතු සහ ගොඩක් විස්තර එක වීඩියෝයක් කරලා තියෙනවා. ඒ වීඩියෝ ලින්ක් එකත් පහළ දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මොකද ඒකත් බලන්න. මේ වීඩියෝ එකේ ඔයාලට කියන්න අමතකුණ කරුණු තියෙනවා නම් සමහරට ඒකේ මම විස්තර කරලා කියලා දෙනවා. අනිවාර්යයෙන්ම Bybit එකේ ඉවෙන්ට් එකක් කරන්න කලින් ඒ විස්තර හරියට බලලා කරන්න. මොකද නැත්තම් රිවෝඩ් එකක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔගේ සල්ලි නිකන් වියදම් වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම කරන්න. හරියටම කරොත් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රිප්ටෝ කියන්නේ ඉතාමත් හයි වොලටිලිටි රිස්ක් ඇසට් එකක්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම රිසර්ච් කරන්න, වීඩියෝ බලන්න, හොයලා බලලා හරියට වැඩේ කරන්න. මේ වගේ රිවෝඩ් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒක නිසා කරන වැඩේ හරියට දැනගෙන කරත් ඔයාට රිවෝඩ් එකක් ගන්න පුළුවන්. මේ මම ගත්තා වගේ. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලට කියන්න තියෙන මෙච්චරයි. වීඩියෝ සම්බන්ධව මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් තීමන වීඩියෝ එකකින් හැම වෙනකම මම කියලා යනවා ඔයාලට. සුබ දවසක් යාළුවනේ.